ලෝක සංචාරක දිනය මුළු ලෝකයේ පුරාම සැප්තැම්බර් 27 වෙනිදා අභිමානවත්ව සමරනු. ශ්‍රී ලංකාවේ අපි ඒ ලෝක සංචාරක දිනය නිමිති කරගෙන වැඩසටහන් මාලාවක් සංවිධානය කළා තිබුණා. පහුගිය 27 වෙනිදා ආරම්භ වුණ විවිධ වැඩසටහන් වල අවසාන අදියර තමයි අද අපි මේ ළඟා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම සංචාරක ශ්‍රේෂ්ඨය දියුණු කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වෙන නව පර්යේෂණයන්, නව සොයා ගැනීම, ඒ වගේම තාරුණ්‍ය මේ සංචාරක ශ්‍රේෂ්ඨයට ප්‍රවේශ කිරීම, නවෝත්පාදනයන් හරහා සංචාරක ශ්‍රේෂ්ඨය ගුණාත්මකව වර්ධනය කිරීම අපේ ඉලක්කය. අපි කවුරුත් දන්නවා සංචාර කර්මාන්තය කියන්නේ හුදෙක් කර්මාන්තයක් පමණක්ම නෙමෙයි. ඒ තමයි ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ සભ્યත්වයේ පරාවර්තනය. ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යයේ පරාවර්තනය. අපේ ශ්‍රී ලංකාව ජනතාව තුළ තියෙන ආගන්තුක සත්කාරයේ පරාවර්තනය. ඒ නිසා මේ හුදෙක් කර්මාන්තයක් විදිහට වර්ධනය කිරීමෙන් එහාට ගිහිල්ලා අපේ සංස්කෘතිය, සભ્યත්වය, අපේ ජාතික උරුමයන්, ඒ වගේම ශ්‍රී ලංකා වාසී සියලු ජනතාව තුළ තියෙන ඊටාම කිට්ටුවන්ත ඒ ආගන්තුක සත්කාරයන් ලෝකේ පුරාවට ගෙන යන්න අපිට සංචාරක ශ්‍රේෂ්ඨය ඉතාම වැදගත්. අනේක ඉලක්ක කරගෙන තමයි අපේ ආර්ථිකය ඉලක්ක සහගත ගමනක් ගෙන යාමත්, ඒ ආර්ථික වර්ධනයට රටේ සමස්ත ජනතාව ඓන්ද්‍රියව සම්බන්ධ කර ගැනීමත් අපි සියලු දෙනාගේම අදිෂ්ඨාන වෙලා තියෙනවා. ඒ නිසා තමයි සැප්තැම්බර් 1 වෙනිදා උතුරේ පාසල් වලින් ආරම්භ කරනු පාසල්වල සංචාරක කව ගොඩනැගීමත් ඒ සියලු පළාත්වල පාසල් නියෝජනය කරන දුවදරුවන් සංචාරක ශ්‍රේෂ්ඨය පිළිබඳ දැනුම, අවබෝධය, ඒ වගේම ආශාව ඇති කිරීම සඳහාත් වූ ක්‍රියාකාරකම් ගණනාවක් ක්‍රියාත්මක කරේ. ඒ වගේම විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලයත් සංචාරක ශ්‍රේෂ්ඨයේ නියුතු විවිධ නිපුණතාවයේ තියෙන ඒ ශ්‍රේෂ්ඨයේ දක්ෂයින් එකතු වෙලා පර්යේෂණ මට්ටමින් විවිධ වැඩසටහන් මාලාවන් දියත් කරනු ලැබුවේ මේ සංචාරක ශ්‍රේෂ්ඨය ගුණාත්මකව ඉහළ තලයකට ගේන්න. අපිට ආර්ථික ඉලක්කයක් තියෙනවා. අපේ රටේ ආර්ථික ඉලක්කය සම්පූර්ණ කරන්න සංචාරක ශ්‍රේෂ්ඨයෙන් විශාල දායකත්වයක් ලැබෙනවා. මේ වෙනකොටත් ඩොලර් බිලියන 2.2 ඉක්මවා ගිහිල්ලා තියෙනවා අපේ ආදායම මේ අවුරුද්දට. සංචාරකයන්ගේ පැමිණීම පහුගිය සැප්තැම්බර් මාසේ ගත්තොත් ඉතිහාසයේ පළවෙනි වතාවට සැප්තැම්බර් මාසයක් තුල පැමිණෙනුම ඉහළම සංචාරකයන්ගේ ප්‍රමාණය වාර්තාගත වෙනවා 1,58,971ක්. ඒක තමයි සැප්තැම්බර් මාසය තුල අපේ ලංකාවට වැඩිම සංචාරකයන් ආපු මාසේ. මේ වෙනකොට අපි 17,25,000ක් ඉක්මවලා සංචාරකයන් ලංකාවට ගෙන්වගෙන තියෙනවා. අපි ඉලක්ක සහගත වේ ගමන යනවා. ඒ වගේම ඒ ප්‍රමාණාත්මකව වර්ධනය කරන ගමන්ම ගුණාත්මකව මේ ඉහළ තලයට නැගවීම සඳහාත් අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ සංචාරක දිනය නිමිති කරගෙන මේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක වුණේ මේ ගුණාත්මකභාවයේ ඉහළ නැංවීම සඳහා. අපි සතුටු වෙනවා, අපි ආඩම්බර වෙනවා. වැඩිම සංචාරක ප්‍රමාණයක් ඉන්දියාවෙන්, එක්සත් රාජධානියෙන්, චීනයෙන්, රුසියාවෙන්, ජර්මනියෙන්, ප්‍රංශයෙන්, යුරෝපයේ විවිධ රටවල් වලින්, ඕස්ට්‍රේලියාවෙන් අද පැමිණෙන්න පටන් ගන්න තියෙනවා. මේ ගුණාත්මක භාවය ඉහළ යන බවක් අපිට පෙන්눔 කරමින් තියෙනවා. සංචාරක ශ්‍රේෂ්ඨය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීමත් එක්ක ශීඝ්‍රයෙන් අපේ ආදායමත් වැඩි වෙනවා.
එවැනි පසුබිමක් තුල අපිට අවශ්‍ය වෙන්නේ අපේ සංස්කෘතිය අපේ සભ્યත්වය ආරක්ෂා වෙන ආකාරයට අපේ සංචාරක ශාස්ත්‍රය සංවර්ධනය කිරීම. අපිට කිසිදු උවමනාවක් නැහැ. ඒ ගුණාත්මක භාවයේ පහළ දමමින් ප්‍රමාණය පමණක් වැඩි කර ගනිමින් අපේ රටේ සංස්කෘතියට සભ્યත්වයට හානිදායක වෙන කිසිවක් කරන්න. ඒ නිසා ඊට වගකීමෙන් අපි කියන්න කැමති කිසිදු ආකාරයක සමලිංගික සංචාරකයන් කැඳවා ගැනීම ප්‍රවර්ධනය කිරීම අපේ ප්‍රතිපත්තිය නෙමෙයි. එහෙම ප්‍රතිපත්තියක් අපිට නැහැ. රජයේ ප්‍රතිපත්තියක් එහෙම නැහැ. මොකද මෙතරම් සංචාරකයන් ප්‍රමාණයක් ශීඝ්‍රයෙන් ලංකාවට එද්දී ගුණාත්මකව යුරෝපයේ සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට ළඟා වෙද්දී ආදායම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තියෙද්දී අපිට මෙවැනි උවමනාවක් කිසිසේත්ම පැන නගින්නේ නැහැ. ඒ නිසා රජයේ ප්‍රතිපත්තිය එහෙම ප්‍රතිපත්තියක අපි නැහැ. රජය සමලිංගික සංචාරකයන් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියක නැහැ. ඒක ඊටාම වගකීමෙන් අවධාරණය කරනවා. ඒ වගේම තමයි අපිට සංචාරකයන් සම්බන්ධයෙන් ભેදයක් නැහැ. සියලු සංචාරකයන් එක හා සමානව අපි සලකනවා. අපේ රට තුලත් අපි සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජනතාව ශ්‍රී ලාංකිකයන් විදිහට සලකලා අපි කටයුතු කරන්නේ. ඒ වගේම තමයි ලෝකවාසී සංචාරකයන්ගුත් අපි සලකන්නේ ඒ සියලු සංචාරකයන්ට සමානව සැලකීම අපේ වගකීමක් වෙනවා. ඒ නිසා ඒ ප්‍රතිපත්තිය ඉඳලා තමයි අපි අපේ සංචාරක ඉලක්කයන් සම්පූර්ණ කරන්න අපි මේ කටයුතු කරන්නේ. ඒ නිසා අපි සතුටු වෙනවා, ආඩම්බර වෙනවා. ඒ ගුණාත්මක භාවය ඉහළ නැංවීම ඉලක්ක කරගත්ත ගමනක් අපිට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ගමන තවත් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න මේ ශාස්ත්‍රීය නියුතු ඔබ සියලු දෙනාගේ සහයෝගය සහභාගීත්වය අපේ තවදුරටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා මේ පවත්වන ලද ලෝක සංචාරක දිනය නිමිති කොටගෙන මේ පවත්වන ලද වැඩසටහන් මාලාවට දායක වුණ සියලුම ආයතනවලට රජයේ ආයතන, පුද්ගලික ආයතන, ඒ වගේම පාසල් දුවදරුවන්, විශ්වවිද්‍යාල ඒ සියලු දෙනාටම සංචාරක අමාත්‍යවරයා විදිහට අපේ ස්තුතිය පිරිනමමින් මේ සංචාරක ශාස්ත්‍රය අපේ රටේ සංස්කෘතිය සભ્યත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යනවා කියන සහතිකය ඔබට ලබා දෙමින් මා සමුගන්නවා. බොහොම ස්තුතියි.